ෆොටෝෂොප් ඉලස්ට්‍රේට ඉන්ඩිසයි මේ තුනේම වැඩ එක සොෆ්ටෑයින් කරගන්න පුළුවන් කියලා දන්නවාද කිසි මුදලක් ගෙවන්නතු ෆ්‍රී පාවිච්චි කරන්න ග්‍රෆික් ඩිසයින් ෆොටෝඩින් සොෆ්ටයක් අවශ්‍යද අපි අද බලන්න යන්නේ කැන්නෝ එකෙන් රිලිස් කරපු ඇෆිනිටි කියන්නේ මොකක්ද මේ සොෆ්ටයායක මොන වගේද කියලා ඉතින් ගයිස් පහල තියෙන කළුපාට සබස්ක්‍රයිබ් බට්නෙකුට කලික් කල සබස්ක්‍රයිබ් කල මට සපෝට්ටයක් දෙනවද මොකද ඔයාලගේ එක සබස්ක්‍රයිබ් එකත් මට ලොකු හයියක් ඉස්සරට හොඳ කටෙන්ට් ගේන්න ඉතින් ගයිස් ඇෆිනිටි කියන්න ප්‍රොෆෙෂනල් සොෆ්ටය තුනක තියෙන වැඩ තනියෙන් කරන්න පුලන් සොෆ්ටය එක ෆොටෝෂෝප් පිලස්ට්‍රේටවලට වඩා ෆාස්ටාගේම ්‍රී ඩවන්ලෝඩ් කරලා කිසිම සබස්ක්‍රපෂන් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එක ඩිසයිනර්ස්ලා ෆොටෝෂෝප් පිලස්ට්‍රේට අතඇල්ල මේ සොෆ්ටයකට සවිච්චෙන්න්න ලොකු වාසියක් වෙනවා ඉතින් ගයිස් අපිට මේක කොටස් තුනකට බලාගන්න පුළුවන් වෙන ඇෆිනිටි ඩිසයින ඇෆිනිටි ෆොටෝ ඇෆිනිටි පබ්ලිෂ කියලා ඇෆිනිටි ඩිසයින ඒක ඇවිල්ලා ඉලස්ට්‍රේට වගේ අපිට ලොගෝ ඩිසයින් සෝෂල් මීඩිය පෝස්ට් වෙක්ට ග්‍රෆික් UI ඩිසයින් වලට භාවිතා කරන්න පුළුව ඇෆිනිටි ෆොටෝ මේක ඇවිල්ලා ෆොටෝශොප් වගේ ෆොටෝ එඩිටිං රීටජින් මිනිපුලේෂන් ට්‍රෝ එඩිට්නිම් වලට වගේ භාවිතා කරන්න පුළුව ඊළඟට ඇවිල්ලා ඇෆිනිටි පබ්ලිෂ මේක ඇවිල්ලා ඉන්ඩිසයින් වගේ බුක්ස් මැගසින් බ්‍රොෂස් ප්‍රින්ටවල් ඩිසයින් කරගන්න භාවිතා කරන්න පුළුවන් ඉතින් ගයිස් මේක තියෙන වාසිය ඇවිල්ලා ෆාස්ට් වැඩ ටික් කරගන්න පුළුවන් වගේම Adobe software වල තියෙන quality එකම තියෙනවා. ඉතින් ඒ වගේම ගයිස් ඕගොල්ලන්ට මේ software එකේ clean interface එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගයිස් අවාසි ගත්තොත් ඇවිල්ලා සමහර advanced features තාම අඩුයි. ඉතින් ඒවා ඉස්සරහට හිමීට මෙයාලා update එකෙන් දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමහර plugin support නැහැ. File compatibility issues 100%ම Photoshop file, Illustrator file perfect නැහැ. හැබැයි open කරගෙන පොඩි වෙනස්කම් ඕගොල්ලන්ට කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි ගයිස් ඉතින් අපි යමු දැන් software එක download කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ web browser එකක් මේ විදිහට open කරගෙන search bar එකේ search කරගන්න Affinity කියලා ඊට පස්සේ උඩින් එනවා www.affinity.studio ඉතින් මේගොල්ලොන්ගේ official site එක Affinity Professional Creative Software Free for Everyone කියලා. ඉතින් මම මෙන්න මේ link එක උඩ click කරගෙන මෙන්න මේ site එක ඇතුළට යනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක මේගොල්ලෝගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් හරි ඉතින් guys දකුණු අත පැත්තේ උඩ තියෙන කොළ පාට get affinity කියන බටන් එක උඩ click කරලා අපිට මේක download කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ බටන් එක උඩ click කරගන්නවා. ඊට පස්සේ sign up to download කියන එක උඩ click කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ Google account එකෙන් ඕගොල්ලෝ මේකට log වෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට log වෙනවා. ඊට පස්සේ guys ඕගොල්ලොන්ට macOS තියෙන කට්ටියට මෙන්න මෙතන download for macOS කියන එකට ක්ලික් කරලා Windows තියෙන කට්ටියට මෙන්න මේ download for Windows කියන බටන් එකට ක්ලික් කරලා මෙතනින් ඕගොල්ලොන්ගේ PC එකට හරියට setup file එක download කරලා install කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි guys දැන් අපි යමු software එක open කරලා බලන්න කොයි වගේද කියලා. මේ විදිහට මම software එක open කරගන්නවා. ඉතින් Adobe ලට සමානම loading screen එකක් මේ software එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් software එක open වෙනවා. software එකේ home screen එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ දකුණු අත පැත්තේ උඩ තියෙනවා කොළ පාට plus icon එකක්. ඉතින් මේක උඩ click කරලා අපිට new document එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට plus icon එක උඩ click කරගන්නවා. ඉතින් අපිට document settings ටික මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් document unit එක මෙතනින් තියෙනවා. අපිට මේක pixelද centimeterද millimeterද inchesද කියලා මෙතනින් දා ගන්න පුළුවන්. ඊට පස්සේ DPI එක තියෙනවා. ඉතින් DPI එක මෙතනින් change කර ගන්න පුළුවන්. DPI කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහා videos වලින් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් page width එක තියෙනවා, page height එක තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක මෙතනින් change කර ගන්න පුළුවන්. මෙන්න මෙතන create document කියන එකට click කරලා document එක create කරගන්නවා. ඉතින් ඔන්න දැන් අපි document එකක් create කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ Affinity කියන software එකේ. ඉතින් guys මේකේ වම් අත පැත්තෙන් උඩින් තියෙනවා vector pixel layout කියලා. ඉතින් vector කියන්නේ සාමාන්‍යයෙන් Illustrator වගේ. ඒ කියන්නේ vector design වලට UI design වලට graphic design වලට අපිට මෙන්න මේ vector කියන tab එක බලා ගන්න පුළුවන් වෙනවා. pixel කියන tab එකට change වුණාට පස්සේ Photoshop වගේ photo editing වලට retouching වලට raw editing වලට අපිට මෙන්න මේ pixel කියන tab එක භාවිතා කරන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ layout කියන tab එකට change වුණාට පස්සේ අපිට InDesign වගේ මේකෙන් books ඊට පස්සේ ආවිල්ලා magazine ඒ වගේ දේවල් මේකෙන් design කරගන්න පුළුවන්. ඉතින් Canva AI කියන එක පැත්තට ආවට පස්සේ නම් ඕගොල්ලෝ මේකේ subscription එක buy කරගන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝ Canva එකේ subscription එක අරගෙන නම් තියෙන්නේ ඕගොල්ලන්ට පුළුවන් ඒක මෙතනටත් use කරලා ඕගොල්ලොන්ට මෙන්න මේ Canva AI කියන එක use කරන්න. ඉතින් මේ විදිහට අපිට මේකේ Photoshop වගේම අපිට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් Adobe software එකක් වගේම interface එක හරිම සරලයි. ඉතින් මේකේ tutorials මම ඉස්සරහට videos වලින් අරගෙන ඉන්නම්. ඉතින් guys ඇත්තම කිව්වොත් මේ software එක ළඟදී
රිලිස් කරපු එකක් හින්දා ගොඩක්ම ටියුටෝරියල්ස් අඩුයි YouTube එකේ. හැබැයි දැන් ගොඩක් කට්ටිය මේකේ ටියුටෝරියල්ස් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඔයාලට ඒ ටියුටෝරියල්ස් බලලත් මේ software එක ගැන idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩ වෙන්නේ කියලා. ඉතින් guys ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ කොහොමද කියලා පල්ලෙහා comment section එකේ තියෙනවා comment එකක් දාගෙන යන්න. ඉතින් මේකේ ටියුටෝරියල්ස් අරගෙන එන්නද කියලාත් ඕගොල්ලෝ comment එකක් ඒත් එක්කම දාගෙන යන්න. ඉතින් මම ඉස්සරහට මේකේ software එකේ ටියුටෝරියල්ස් අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම කලින් කිව්වා වගේ ඕගොල්ලොන්ගේ subscribe එක මට ලොකුවටම වටිනවා guys. ඒකින්ද පුළුවන් නම් subscribe කරගෙන යන්න. මොකද ඕගොල්ලොන්ගේ subscribe එකෙන් මට ලොකු motivation එකක් එනවා. ඒ කියන්නේ තවත් සුපිරි වීඩියෝස් කරගෙන යන්න. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ subscribe කරලා මට support එකක් දෙන්න. අපි ඉක්මනට 1k යන්න ඕනේ. එහෙනම් guys මම යනවා bye bye පරිස්සමෙන් ඉන්න නම් හැමෝම තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න.